ඔව් අම්මා අර එල්ලලා තියෙන්නේ. එන්න මිස් මොනවාද බැලුවේ? අපි මේ බබාට ඇඳුමක් තෝරගන්නවා. මං එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයා පරිස්සමෙන් ඉන්න. අර තියන්නේ අම්මේ. ඒක තමයි මං ඉල්ලුවේ. මුදලාලියේ ගවුම කීයක් විතර වෙනවද? මිස් එක කැලේ විතර නම් 1200යි. මේකේ ෆුල් සෙට් එක තියෙන මේක නම් 4300ක් විතර වෙනවා. අම්මෝ ගණන් වැඩි පොඩ්ඩක් අඩු කරන්න බෑද මිස්? මිස් එක අඩු කරන්න නම් බෑ. පොඩි ලාභයක් වගේ තමයි තියෙන්නේ අපිට. ඒකනේ මේ නම් තියෙන දෝණිවට ගැලපෙන ලස්සන ඇඳුම. ඕක නංගියොත් මට යාළුවෝ hina වෙයි. නංගි මේක ගන්නවා පැක් කරලා දෙන්නකෝ. අම්මා මං කිව්වා නෝට මට එපා මේක. නංගිව පැක් කරන්නකෝ මන්නේ සල්ලි දෙන්නේ. මේක ගන්නකෝ පුතේ. මං කිව්වනේ මේක නම් හිටියොත් මට ළමයි hina වෙයි. පාරේ සෙනගත් ඉන්නවා. බලන්නකෝ කොහොමද අරක ගන්නෙ කියලා. අම්මට ඕක ගන්න ලැජ්ජයි නම් මං කොහොමද ඕක ඇඳන් යන්නේ? අලුත් ඇඳුම ඇඳන් නංගී දුවලා එද්දී අයියගේ හිතේ පිරුණා ලොකුම සතුටක්. නංගි කරන දේ තව කෙනෙකුට මේ මට පොඩි තෑග්ගක් හම්බුණා. ඔයා බලන්න කොහොඳයිද කියලා. මං දුන්නා තෑග්ගක් මගේ පන රැකෙන තුරු මං නුඹට ඉන්නවා. නුඹේ හිනාවෙන් මේ ලෝකය දිනනවා. මහන්සියේ අග නොදන්නා මිනිසුන් මැද නුඹේ සිනහවයි මට වටින්නේ හැමදේ.